What's up මගේ රත්න යාළුවනේ මොකද වෙන්නේ කොළඹ මොකද වෙන්නේ ලංකාව මොකද වෙන්නේ හැමතැනම මචං අපි ඇවිල්ලා තියෙන්නේ අපේ meme review episode 3 අරගෙන XD homies එක active වෙලා තියෙනවා I think අවුරුදු ගානකින් ඔයාලා join වෙන්න link එක දාන්න වීඩියෝ එකේ යටින් ඉතින් group එකට setලා memes දාන්න මම දවස් හතක් විතර මීම් රිවිව් එකක් දැම්මේ නැහැ පොඩි කේස් එකක් වෙලා හරිද වැඩි ගණන් ගන්න එපා දැන් මචං දානවා සතියෙන් සතිය හරිද යන්න let's go steady x දාලා තියෙන හරිද මචං hi yes I love you please me and තරහ මුණු දෙයක් දාලා හරිද බෑලු sorry අපේ තාත්තා පොලිසිය ඉඳපන් ඔබට හොඳ වැඩක් කරන්න අනේ අයියේ මං අහිංසක කොළුකාරයෙක් අනේ අයියේ මං අහිංසක කොළුකාරයෙක් අඩෝ බන්ධනාගාර බස් මොඩිෆයි කරලානේ බය පාර යකෝ මම හිතුවේ මේ ආතල්ලේකට බන්ධනාගාර බස් බාලත් ලයිට් දාලානේ බය ඉතින් බන්ධනාගාර බස් ඇතුළේ මචං ඉතින් පාටි තමයි හරි very easy ඌට දැනුමක් නැහැ බං ඒක ගැන I told you before you did that I told you කිව්වා fucking කිව්වා තොට කිව්වා fucking අඩෝ බලු වැඩේ මං ඒක තනිය ගනිලා තනියා අර තනියා කියලා දාලා දෙන්නවා ඉස්කෝල එක වසරින් ඉඳන් ජපන් කොරියෙන් ගෙන්නනවා අපි මීට වඩා දැනක ඉන්න අවුරුදු 13ක් ඉංග්‍රීසි උගන්න ගුරුවරු මල ඵලයන්ද තන මේ කොන්දා ඉතිරි සල්ලි පස්සේ දෙන්නම් කිව්ව නිසා ඌ බස් එකේ එහෙට මෙහෙට යන ගානේ ඌ එක්ක hina යන්න ආඩෝ මේව සිරාසි ඉන්නර්ද දැන් මචං නුවර ඉඳන් මාළඹේට යද්දි හරිද රුපියල් 370යිනේ 500 තමයි දෙන්නේ අර 500ක් දුන්නාම උදේ පාන්දර 500ක් දුන්නාම මාරු නැහැ කියලා දැන් කොල්ලා ඉන්නා මමත් ඉතින් කන්නවද ඉතින් අරු එන්න යන ගානේ මුණු දිහා බලවල ඉතුරු දෙනකම් බලා ඉන්නවා කොයි වෙලේ හරි ඉතුරු සල්ලි දික් කරගෙන කියලා හිනා ඌ කීයක් කර දෙනකම් මුණු දිහා බලලා ඉන්නවා මොකද්ද බං ට්විස්ට් එක තේරෙන්නේ නැහැ නේ උඹලට තේරුණා මට hina ගියෙත් නෑ මට එපා යනවා To be honest, me, mem, ne. ඇහුණද මොකද මම මේ හාමුදුරුවනේ බදාදරේ බදාහදට පොට්ට මැඩ් ඒවා බදාද 7:00මාරට බදාදරට එනවා ඇහුණද රාස්පතින්දට කම්වේ I'm sorry මම hina වුණානේ ඇත්තටම මම hina වුණානේ මගේ ඇස්වල කඳුළු සිරාට අසුන්තුත් එක්ක කතා කරේදී ඌ ටික ටික ළඟට ඇවිත් කොල්ලෙක් පෙන්නලා මරු කඳ බං කොල්ලේ නෝ තරා බෙරෙදා අනියම් පෙමක පැටලුණු Tamanගේ සැමියට මෙන්න මෙහෙම කියනවා ඵලයන්කෝ අඩ මම කියන්නද යකෝ බලපංකෝ මේකේ කොහෙද මම මේ බිරිඳ හැමියා ගැන දන්නේ බලපංකෝ මම අවුරුදු කීක චූටි කෙල්ලෙක්ද කියලා. මම අවුරුදු 20ක් කරන්නද ඒද? කැරි අහුවෙන්න එපා මට. එච්චරයි.
අහුවෙන්න එපා එච්චර. පටසිරි මාරයාට ඉන්නලු බම් පොඩ්ඩක්. මාරයෝ පොඩ්ඩක් ඉන්න බං. මගේ පණත් එක්ක මං කෝල් එක. හෙලෝ සුදු. මම උස්ම නතර වෙලා අන්තිම මොහොතේ දැක්කේ වාරයක් පාසා පට්ටබෝ වටක් පුරාම. එහෙනම් මාරයෝ යමු. ඇයිබ මට මේ බලදි මටම ලැජ්ජ හිතෙන්නේ. අඩු සිරාට මේ මෙයා මට බල මට ලැජ්ජ හිතෙනවා. ඇයි අනික ඌ වචන වචනයක් ගානේ. මාරයෝ පොඩ්ඩක් ඉඳපන්. මොකද්ද බං? කක්ක දාලා ඉවරලා අම්මා පස්සපැත්ත හොදන්න එන්න ටිකක් පරක් වුණාම එකවසර රතු කැකුළු පන්තියේ මම. මේ පතල තිත්ත වෙලා ඉතින්නේ. මං යනවා යන්න කොහේ හරි. තිපර බබා කියන්නේ නේ. අයියා හන්දේවට අපේ ගෙදර වර. අප්පුච්චි හිටියට ඇස් පේන්නේ. අඩෝ that ඒක next level මචං. හරි next level flirting මචං. සිරාටම කියන්නේවා. හීන හැබෑ කරගන්න තිබ්බා. කොහොමද ඉතින් රෑ දකින්න එක උදේ විද්‍යාව. අඩ සීරියස් බා. හරිද? ඇත්තටම මේ හීන කියන දේවල් මට අමතක වෙනවා. මට මතක හිටිනවා ඒ චූටි කෑලි ෆුල් හීනේ මතක හිටින්නේ නැහැ බා. ඒක ඇත්ත. ඇතෙක් වගේ තනිමන්සල බයක් නැතුව යන්නයි කියලා හදාගත්ත පුතා ඉරට්ටක් වගේ කෙල්ලෙක්ට බයයි කියලා දැනගත්තා අම්මා. අඩෝ ඉරට්ටක් නේ මචං. කෙල්ල තඩි වුණත් මහත් වුණා මචං. කෙල්ලට බයයි වයි. ඒකට කරන්න දෙයක් නැහැ ඉතින්. සෝරි අම්මා මම බයයි. කොල්ලෝ ළඟින් යද්දි කොටට එන්නම් ආපු කෙල්ලන්ගේ විලි අඩෝ අහපංකෝ මමත් ඕක දැකලා තියෙනවා මචං. අර ගොඩක්ම අර TikTok වල මචං TikTok වල තමයි සීන් එක යන්නේ බා. බලන්න එපා. මගේ කෙල්ල කොටට ඉඳන් ඉන්නේ. හැබැයි බලන්න එපා. පස්ස පේනවා තමයි. හැබැයි බලන්න නම් එපා මචං. ඕකේ. අඩෝ කොයි වෙලාවෙ හරි පිහිදාපන්කෝ බා. අඩෝ හයේ ඉඳන්ම තනියම පන්ති ගියේ කුරුම්බ ගෙඩියක්. එළලන අඩෝ මේව ඇත්ත දේවල් බං. එළලනක අම්මා එක්ක පන්ති ගියපු කුරුම්බ ගෙඩියක්. පේනවා කුරුම්බ ගෙඩි දෙකේ වෙනස. ඒ වෙනස අඳුර ගනින් මචං. That's what I'm talking about. අර උවයි බං අර මැදෙන් ගිල දික් කරා ඉන්නේ. අර මෙහෙම කරලා මේ මෙතන එක මන් දැන්නේ ආ එක දැක්කේ. මොකද්ද මම මේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේවා. මේ බලල්ලා පොලිසිය ඈතට කොල්කාරි. Unedited footage of Maya film. මං ඔයාට කතාවක් කියන්නම්. හොඳට අහගෙන ඉන්න. කොල්ලෙක් වෙලා ඉපදුනා කියන්නේ ශිව. කෙල්ලෙක් වෙලා ඉපදුනා කියන්නේ ශක්ති. මේ දෙකම එකතු වෙලා කියන්නේ කවුද? වෙලා ඉපදුන ඔයා අට නැති පොල්ලෙක් විතරයි. මේ දෙකම එකතු වෙලා ඉපදුන ඔයා කවුද කියලා හිතාගන්න. දෙම් පසන්න I'm really sorry. බස් එකේ ඇඟේ හැපි හිටපු ගෑනු ළමයා බහැලා ගිහින් ටික වෙලා ගියාට පස්සේ ෆර්ස්ට් එක නෑ වගේ තේරුණා. ෂේප් එකේ ජැක් එක ගහගෙන හිටියට අන්තිමේදී ෆර්ස්ට් එක ලෙෆ්ට් යාළුවනේ ෆෑන් එකක් දුන්නට දැම්මත් ඇති උඹට නම්. අම්මෝ සික්ස් පැක් නෑ හතරක් විතර තියෙන අවුලන්නේ. අපි මොනවද බං ආදරේ ගැන දන්නේ? ඕකේ. අපි දුකක් අහන්නයි යන්නේ මචං. හරිද? විනාඩි එකමාරක් දුක තියෙනවා මේක අපි අහමු. කරා ඇත්තම මම වියදම් කරා. රුපියල් 10000කට මම වියදම් කරා. මම අම්මා දෙන සල්ලි එකතු කරලා මොනාරි දෙයක් අරන් දෙන ඇත්තම ගොත් අරන් දෙනවා. අන්තිමනවා දාලා ගියා යන්න ඇත්තම. ඔක්කොම
කන බොන මං ඔක්කොම අරන් දුන්නා. ගෙදරින් පාවා දන්නා අම්මලා අත්තා දන්නා මං අඳුරනවා දැන් මේ සිගරේ නානේ ගන්න. ඉතින් කොහොම හරි අන්තිමට මාව දාලා ගියා යන්නේ. මා අඳුරන්නේ නැති ගාන දැන් ඉන්නේ දෙන්න රිස්ට් ගාව. අඳුරන්නේම නෑ මා අඳුරන්නේම නෑ ගානට තමයි ඉන්නේ දැන්. වෙන කොල්ලෙක් එක්ක ඉන්නන්නේ නාත්තෙන් අල්ලගෙන මට පේන්න වගේ හින්ට කරාගේ. එහෙම කරන්න බෑ ඇත්තම කිව්වා. එහෙම කොල්ලෙක්ට කරාම ඇත්තම බැරෙන්න තරම් දුවක් තියෙනවා ඉතින් ආයේ. එහෙම කරන්න ඇත්තම කිව්වොත් මං කොච්චර වේදන් කරාද කියලා දන්නේ මං විතරයි. අපේ යාළුවෝ දන්න ඇත්තම කිව්වා. මම යාළුවෝ හැමදාම කියලා තමයි වේදන් කරන්නේ. යාළුවෝ කියනවා උඹලා හැමදාම වේදන් කරන්න පව ගෑනුන්ට නිකන් හරි දාලා ගියත් තමයි කියන්නේ අන්තිමට දාලා ගියා ඇත්තම කිව්වා. මූ වේදන් කරේ අර අම්මයි තාත්තා කැන්ටින් එකෙන් කන්න කියලා රුපියල් 50ක් දෙන්නේ මචං රොටි කන අපේ කාලේ රුපියල් 10 දුන්නේ ඒ රුපියල් 50 දුකද බං කෙල්ලට වේදන් කරලා දෙන්නේ මේ කිරිමයි ලක්වත් නැහැ චූටි පුතා. ඉන්නේ ගුනේ කොහමද දාලා මම අරන් දුන්න ඇඳුම් දෙයක් අරන් දුන්නා. අරන් දුන්නා පස්සේ ඊට පස්සේ මාස දෙකකට පස්සේ තමයි දාලා ගියේ. ඇඳුනුත් තරම් දීලා යකෝ. කතා කරේවත් නෑ ආයේ. මම අඳුරන් ටිකාන්ත ඉන්දියා. ඇත්තම කිව්වොත් ඒ විදිහටම ඉන්දියා. මේක මූ ඇත්තම කිව්වොත් කියලා මචං 50 පාරක් විතර ගියා මට එපා වුණා මම යනවා යන්න දුක එපා වුණා දුක. අම්මෝ අක්කියෝ ඒක. මගේ නම ලොකු හර්ෂ විකුණැල්ල බතල ත්‍රිවිල් පැලෙනවා යකු මගේ බරට කක්කි බර කක්කි බරයි යකු මගේ බරට කක්කිවරයි මොනවද මේ මං මාර කැරියෙක් අඩ ඔය සින්දුවන වාසී සිරාට සින්දුවන වාසී සින්දුවට විහිළු හොඳටම වැඩි. what is this ආසකේ ආසකේන සුපිරි මිස්ටර් සර්ප්‍රයිස් වෙන්නම දීලා. ඔයා හරි ලස්සනයිනේ. කවුද අර අම්මද? මම මෙයාත් එක්ක චුට්ටක් කතා කරාට කවන්නේ නෑ නේද? ඔයාට මාව චුට්ටක් විශ්වාස කරලා ඔයාගේ චූටි ලස්සන ඇස් දෙක චුට්ටකට වහගන්න බැරිද? ඉතින් ලස්සන ගෑනු ළමයෝ මම අද දවසේ දැකපු ලස්සනම හිනාව තිබ්බ ඔයාට. මාව තව චූට්ටක් විශ්වාස කරලා ඔයාගේ චූටි අත මට ගන්න බැරිද? නෑ මේ අපි වීඩියෝ කරන්නේ මේ අම්මේ නෑ එහෙම නෙමෙයි අපි මේ වීඩියෝ ගන්න මේ YouTube දාන වීඩියෝ එක නෑ ඇන්ටි කලබල වෙන්න එපා අම්මේ නෑ මේ YouTube දාන්නේ අපි මේ නංගි ලස්සන විදිහට දැම්මේ අයියෝ එහෙම එකක් නෙමෙයි උඹලා මේ හැම එකම මල්ලිදී ගේනු අතපත ගන්න බලතර 70 අයියෝ මේ අහන්න කවුරුත් නැද්දානේ පොලිසියෙන් මොනවද මේ අනේ අම්මේ රවට්ටලා හුකන්න යන්නේ. මොකද්ද අර කිල්ලගේ හැටි? බලනෝ කීකි කැත. අර සතුන්ට ගැලපෙනවද ඒ කෙල්ල? සතුන් කොච්චර ලස්සනයිද? අනිත් එක මේ ඔයාට තිබ්බනේ කියන්න සතුන්ට ඔය කෙල්ල ගැලපෙන්නේ නැහැ කියලා. ඇයි මං කියන්නේ උට? ඒ කෙල්ල කැතයි කියලා මම මොකටද කියන්නේ? ඔන්න ඔය පැදගත්ත දෙයක් කැත කෙල්ලව ප්‍රශ්නයක් නෑ ඔකුන්ට ඕම තමයි වෙන්න ඕනේ. ඔයා යාගේ යාළුවනේ. යාළුවෙක් වුණාම මේ දේවල් කියන්න ඕනේ නේ ගැලපෙන්නේ නැහැ කියන. බලන්න සතුන් කොච්චර ලස්සනද කියලා. අර කෙල්ලගේ හැටි බලන්නකෝ. ඔයා මේ යාළුකම් ගැන කතා කරන්න එපා බබා. උගේ මගේ යාළුකම ගැන මං හොඳට එක දවසක් තේරුම් ගත්තා. ඔකට කොහොමම තමයි වෙන්න ඕනේ. සතුන්ට කොච්චර ලස්සන කෙල්ලෙක් හොයාගන්න තිබ්බද? මේක මේ වෙන සින්නක් තියෙන්නේ මේකී සඳුන්ට ලයින් සින්නක් තියෙන්නේ මෙතන මේ මට දැන් තේරලා තියෙන්නේ මේ අර බූරුවට තේරෙන්නේ නැහැ. පැනන්නේ ඔය වගේ යාළුවෝ ඒ වගේ දෙයකටවත් නැත්තම් මම මොකද කියන්නේ? මේ මම ඔයාව කසාද බඳින්න අවුදවස උත්සාහවනේ. උට මට කියන්න තිබ්බනේ නම් ඔයා කැතයි මට ගැලපෙන්නේ නැහැ කියලා. ඌ කිව්වද? ඌ එදා ගොළුෙක් වගේ හිටියේ.
තිබ්බ සීන් එක මචං ඒක නෙමෙයි මචං මට තේරිච්ච තමයි ඇත්ත සීන් එක අරූට මේ පිස්සුවට තේරෙන්නේ නැහැ මෝඩ ඕකේ බොයිස් ඉතින් එහෙනම් අද වීඩියෝ එක ඉවරයි ඉතින් thank you ඉවරනකම් බලපු හැමෝටම ආදරේ ඉතින් අනිවාර්යයෙන් subscribe කරන්න වීඩියෝ එක like කරන්න share කරන්න comment උත් කරන්න ඔයාලගේ අදහස් දාන්න කෙලින්ම මොකද වෙන්නේ මොනවාද වෙන්නේ අඩුපාඩු අරම මේ ඔක්කොම දාපන් මචං ඉතින් එහෙනම් අපි කැපෙනවා ආයේ වීඩියෝ එකෙන් සෙට් වෙමු එතකන් ගුණ බුස ජපුර